ඕස්ට්‍රේලියාව වගේ රටක පහෙන් පස්සේ කඩේ වහන්නේ ආයි වහනම තමයි. එයාට ඕනද එයා දන්න මගේ මට ජීවත් වෙන්නේ මේ කොට ඕස්ට්‍රේලියන් මිනිස්සුන්ට ඩොලර් 100ට වඩා account වැඩි අපේ දැන් ලංකාවෙන් ගියාම මෙහෙට ට්‍රේනින් වල යන උන්ට එක ගියාම මදි. ගෙවල් තුන හතරක් කරා සුද්දෝට රෙඩ් කරලා වෙන වාතල් එකක් ගන්නවා. වාතල් එකක් ගන්නවා. ඔව් ඔයාලද උගේ වාතල් එක. උන්ට අර කඳු නැගලා අර එහෙම දුවලා තියෙන බොහොම ටික දෙනාට. ඊට පස්සේ බෝට්ටුවක් කරන් මුහුදක පැදලා මුහුදකන එහෙම ටික දෙනා හුරු. අය අර මෙහෙ දීච්ච ට්‍රේනින් එකනේ මෙහෙ පහේ ශිෂ්‍යත් එක ලෙහෙ පහේ ශිෂ්‍යත් එක කරවන්නේ. ඒ වගේ රටවල් ටියුෂන් වලින් යන්න හදපුව නෙවෙයි. ඒගොල්ලෝ අධ්‍යාපන මන්ත්‍රණයම බේස් වෙන එයාලගේ අධ්‍යාපනය ඒගොල්ලෝ ගොඩක් පළල්. ක්‍රීඩාවත් අධ්‍යාපනය තමයි. වඩු වැඩෙත් අධ්‍යාපනය තමයි. මේ ෂෙන්නට එහෙම අපේ රටේනේ සිලබස් එක ඉගෙන ගැනීමම අධ්‍යාපනය වෙන්නේ. ඉතින් මෙහෙ යන මිනිස්සු මට එහෙ ඉස්කෝල වල හැමදාම සිලබස් වලින් එක දෙමාපියගෙන අපේ පුතා එක දුව එක සෙල්ලම් කරන්නේ නැහැ ඒවට. ඒ ටියුෂන් මෙල්බන් ටියුෂන් තියෙනවා. සමහර දේවල් වලට හැබැයි වුණාම රට කොච්චර හොඳ අයිඩියොලොජි එකක තිබුණත් ඒ මිනිසුන්ට ඒකට ඇඩප් වෙන්න බෑ. ඔව්. ඒ හේතුව මම හිතන්නේ මනසින් ඒගොල්ලන් මෙහෙත් එක්ක තමයි. මම ඔකට කියන්නේ උඹලා කන්නේ ඌල්ලොත් එකේ ගිහිල්ලා. උඹලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඔළුව බලන්නේ ලංකාවේ නිවුස්. හරියටම හරි. ඒකයි ඔය මොනවද chat program ටික බලපුවා හරි. සතියන්තේ හෙඩ් එක ඕස්ට්‍රේලියාවට මහද්වීපේ හෙඩ් එක ඇතුලේ තියෙන ශ්‍රී ලංකාව. සමහර මෙහෙට වඩා ග්‍රාම්‍යයි. දැන් සමහර මෙහි ගම්වල ඉන්න ඕපන් මයින්ඩඩ් මිනිස්සු. එහෙ ඉන්න ඕස්ට්‍රේලියන් එක ඇතුළේ ඕස්ට්‍රේලියාවේ ගෙදරට වෙලා මෙල්බන් නුවර පට්ට තස්තවාදී. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කවදාවත් ඇස් දෙකෙන් ලෝකෙ දිහා දැක්කට මනසින් දකින්නේ නැහැ. ඔව්. ඒක හොඳ කතාවක් ඔබ ආසේ කියන්නේ. අපි මනසින් ලෝකය දකින්න කොහොමද පුරුදු කරන්නේ? දැන් මේ ජාතිවාදී දේවල් වලට වැඩිම උදව් කරනවනේ. පන් කරනවනේ. ඕනේ. අර එකපාර සිංහලේ කියලා ගහගත්තනේ ත්‍රිවිල් වල වැඩිම පේජ් ගන්න ඕස්ට්‍රේලියාවේ කතරදී.